ඒ මොකද අර මේ අත්තට යටින්නේ තියෙන්නේ. පේනවනේ. මේකේ අත්තට යටින් තියෙන්නේ. බෙල් අයිකන් එක ක්ලික් කරලා channel එකට එකතු වෙන්න කියලා. පුළුවන් නම් subscribers 100ක් කරන් දෙන්න මේ වීඩියෝ එකේ. පිටතර කැලේ ගිහලා අපි වීඩියෝ දාන්න. අම්මා. එල්ලෙන්නේ පාන. ඔව්. එනවත් නෑ බය හිතෙන නැද්ද හෙල්ලෙනවනේ. අර මේ මොකක්ද දාලා බැලලා නෑ. ඉවත් කරා. අපිට යන්න බයයි. මෙච්චර ඇල්ල ඉතින් හරියන්නේ නැහැ. බර ගැඹුරයි නේද හරියන්නේ? ගැඹුරයි. බලන්න වතුර ගහින් තියෙන උස. නාගන්න පුළුවන් වතුර. හරි බලින්න. Really? මෙහෙම ගිහලා අර වත්තේ උඩ නැගලා යන්න. මේ හෙල්ලෙන පාලම කිව්වේ නාවල පිටියකින් හම්බුණා පොට්ට දැක්කා. හෙල්ලෙනවා. යනකොට හෙල්ලෙනවා. ගෙනාව මානසික හැමදාම ඔබලාම වෙන්නේ අපිට එළියෙන්න බැහැ. නැත්තම් වань. ඕරුවා. මතක. බලන්න බලමු කොහොමද? ඔන්න තවත් වීඩියෝ එකක්. ගිහිල්ලා ඉන්නේ මෝඩයාගේ පාලම බලන්න. මේක ඉතින්ට යන්නේ. අර ඈතින් තියෙන්නේ. මෝඩයාගේ පාලම නාල පිටින් ඉඳන් එනකොට නාල පිටින් ඉඳන් ඉදින් දාන්න උන් දකුණට එහෙම නැත්නම් ගම්පල පැත්තෙන් ඉඳන් එනකොට වමට දාලා එනකොට මෙන්න මේ වගේ පාලමක් හම්බ වෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ පාලමක් හම්බ වෙන පාලමේ පේනවා කොහොමද? මෝඩයාගේ පාලම. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු. ඇතුළට කියන්නේ මේ පාලම ගාවට ගිහින් බලමු. ඔන්න ජරා කැලයක් අස්සෙන් එන්නේ මේක පෙන්වන්න උඹලට. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා ආරාධනා කරනවා bell icon එක click කරන්න. වීඩියෝ එකක් දාපුවම කෙලින්ම ගෙන්න ගන්න පුළුවන්. සාඩු
මෙච්චර එන්න පුළුවන් නේ. මෙච්චර එන්න පුළුවන් මේක. මේක තමයි මෝඩයාගේ පාලම. මේක තියෙන ලොකු කතාවක්. මේ පාලම හදලා හදපු ඉංජිනේරුවා උඩ ඉඳන් ගඟට පැනලා සියදී නසාගත්තා කියලා. ඒ මොකද අර මේ අත්තට යටින්නේ තියෙන්නේ. පේනවනේ. මේක අත්තට යටින් තියෙන්නේ. ඒ අත්තර සාමාන්‍යයෙන් පාලමක් උඩින් එන්නේ. මේක යටින් තියෙන්නේ මම හිතන්නේ අර මේ සවි ශක්තියට වෙන්න යටින් ගහලා තියෙන අත්තට. ඒ වුණාට මේකේ ගම් වතුර කාලේ වතුර කියපු මට්ටම පේන අර උඩින් ගිහින් තියෙන ඒවත් මේකට මුකුත් කිසිම හානියක් වෙලා නැහැ. කිසිම හානියක් වෙලා නැහැ මේ හානියක් වෙලා නම් පේනවනේ. ඉතින් අර උඩ කොච්චර රොඩු තියනවාද අර හිර වෙලා අර ඔය තමයි වතුර කියපු මට්ටම. ලස්සනයි නේ. ඉතින් මේ ලස්සන තැනක ලස්සන පාලමක්. අර තියෙන්නේ දැනට පාවිච්චි වෙන පාලම. මෙතනින් නම් දාම අවුලක් නැහැ. දාම ඔය පේන්නේ අර තියෙන්නේ. පේනවනේ මෝඩයාගේ පාලම. ඉතින් මේක මේ වගේ පාලමක් වැඩි නෑ. ඉතින් මේ වගේ පාලම් පළවෙනි වතාවට දැක්කේ මේ වගේ පාලමක්. අත්තට යටින් තියෙන එක. ඉතින් අමු කැලේකින් ආවේ මේ එතනට යන්න බෑ. කැලේ වැඩි. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන හැමෝම මේ channel එක subscribe කරලා bell icon එක click කරලා channel එකට එකතු වෙන්න කියලා. ඉතින් අපි යනවා දැන්. පියන් අර පාලම උඩට. ඒ පාලම උඩට ගිහිල්ලා ඔයාලට ඉතින් අහකට පොඩි විස්තරයක් ගේන්න. මේ පාලම මේක සම්බන්ධ මෙතනිනුත් නාන්න තිබ්බා. මෙතනින් වැලි හුරුලා ආන් තියෙන්නේ. මේ බලු යාළුවෙක් ඉන්නනේ. ඉතින් යමු පාලම උඩට අරගුල්ට. ඔය තියෙන්නේ මෝඩයාගේ පාලම. ඒක නිකන් හරියට අර මේ තොටිල්ලක් වගේ. අපි දැන් යනවා. ගඟත් ලස්සනයි යාර. මාර ලස්සනක් නේ හරි. ගඟ ගල් ගොඩ හැබැයි කියන්නේ තනිකර. හරි. තනිකර ගල් ගොඩ තියෙන්නේ ගඟේ. ඕකේ තමයි මේ අර පේන වතුර යන හැටි. මාර සැරකින් වතුර යනවා කියන්නේ. මෙතෙන්ට අපි ගිහින් බලමු. මෙතනිනුත් පේනවා මෝඩයාගේ පාලම. මේ පාලම උඩ ඉන්නේ. අර තියෙන්නේ. පහලින් ගඟ තියෙනවා.
අපි ඔතනින් තමයි ගියේ. මෙතනින් පල්ලෙහාට ගියා. අතන යන්න බෑ කැලේ. තර කනුව ගාටම යනවා. ඕන අර හැපැත්තෙන් බහින්න පුළුවන්. දැන් ටයිම් මදි වුණා. අපි ගෙදර යන්නත් ඕන. ඉතින් අර අතන ඇවිල්ලා ඔක්කොම මේ ගඟේ වතුර ඔය කුණාටුව කාලේ මේ මෙහෙන් ගිහින් තියෙන්නේ. ඉතින් ඔක්කොම අර මේ පාලම උඩ රැඳිලා තියෙවත් ඔය පාලම කැඩුන්නේ නැහැ. ඒකයි මේ පෙන්නන්න හිතුනේ මෙතන ඇවිල්ලා. ඔයාලට මෙතන මේකත් මේ ආච්චි උඩ තියෙන පාලමක්. ඉතින් මෙතන නාන්න එනවලු කට්ටිය මේකේ. මේ මෙතන හිටපු කෙනෙක් කිව්වේ නාන්න ඇවිල්ලා ඔක්කොම විනාශ කරලා දාලා ගිහිල්ලා පොලිතින් බිම දාලා. ඉතින් එහෙම කරන්න ඕන. එහෙම කරන්න හොඳ නැහැ. මේක තැනකට ආපුවම. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔන්න මෝඩයාගේ පාලම ගාවින් මේ වීඩියෝ එකට සමු දෙනවා අද. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ඔබලා channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරන හැමෝටම වීඩියෝ බලලා මේ කට්ටිය යනවා. subscribe කරන්නේ නැහැ උනාට. පුළුවන් නම් subscribers 100ක් අරන් දෙන්න මේ වීඩියෝ එකේ. ඉච්චර කැලේ ගිහලා අපි වීඩියෝ දාලා මහන්සිලා. හරි එයා තව වීඩියෝ එකක් හම්බෙමු. සුබ දවසක්. යටා ගායි.